දෙදහස් 26 අවුරුද්දේ ලෙන්ත කාලේ මාර්තු මාසේ 9 වෙනිදා. අද අපිට දිවසිවරයා කියන මාතෘකාව ගැන අපිට භාවනාවට කල්පනාවට යොමු කරන්නට තිබෙනවා. දිවසිවරයා දෙවියන් වහන්සේගේ මිනිසයා මිනිසුන්ට යහපත අයහපත පිළිබඳව නිර්ණායකයන් සපයන්නට ඒ වගේම ඉහළ පහළ තියෙන එහෙම නැත්නම් ස්වර්ගයේ සහ පොළොව පිළිබඳව සංකල්පයන් මිනිසයන්ගේ හිත්වලට දෙන්නත් දෙවියන් පත් කරලා තියෙන කෙනාට දිවසිවරයා කියලා අපි කියනවා. නැත්නම් දෙවියන් වෙනුවෙන් පිණී සිටින්ට යනවා. දෙවෙනි රාජාවලිය පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 10 12 අතර අපිට නාමන් ගැන ආරංචි. නාමන් කියන්නේ සිරියාව කියන ඒ අධිරාජ්‍ය බලයක් ඇති රටක සෙන්පතියෙක්. ඒ සෙන්පතියාගේ ගෙදර වැඩ කරා ඉස්රායල් ජාතික එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ සෙනඟට ආйти දරුවෙක්. ඌ ඇවිල්ලා හිටියේ වහල් වැඩ කරන්න. ගෙදර ආවතේව කරන්න. දැන් නාමන් කියන පුද්ගලයා ලෙඩ වෙනවා. මෙයා ඌ බලය ඇති කෙනෙක්. ලොකු ශක්තිය ඇති කෙනෙක්. ඕනෑම දොස්තර කෙනෙක්ට වේදම් කරන්න පුළුවන් කෙනෙක්. නමුත් එයාගේ කුෂ්ඨ රෝගය, එයාගේ දදය ඊටාම භයානක විදිහට වැඩි වෙලා ඔහුගේ සේනාධිපතිකමත් නැති වෙන තරමටපත් වෙනවා. මේක දකිනවා වේදනාවෙන් සිටින පුද්ගලයාව ස්වාමියාව දකිනවා ඒ ගෙදර ඉන්න දෙවියන් වහන්සේට ආදරය කරන්න උදරුවා. එයා කියනවා ඔබ අපේ දිවසිවරයා ගාවට ගියොත් ඔබට ඔක සුව කරගන්න පුළුවන් කියලා. අපේ දිවසිවරයා අපිට දෙවියන්ව සම්බන්ධ කරන කෙනා ඔයාටත් දෙවියන්ව සම්බන්ධ කරාම ඔයාගේ කුෂ්ඨ රෝගී ඉවර වෙයි. ඔය සතුට වෙනවා. ඔය සිරියාවේ රජුගෙන් ලියුමක් අරගෙන ඊශ්‍රායල් රජු වෙතට ගිහිල්ලා කියනවා. එයා ලියුමක් ලියනවා මෙන්න අපේ කමාන්ඩර් ආගාවට එනවා. ඔයා එයාට උදව් කරන්න. එයාගේ ලෙඩේ හොඳ කරන්න. ඊශ්‍රායල් රජු බය වෙනවා. එයාට එහෙම එකක් දන්නේ නැහැ. එයා රජකම ලෞකික දේශපාලන ක්‍රියාවලියක යෙදিলা සිටින්. එයා හිතනවා මේ මාව මරන්න යොප එකක් කියලා. ඊට පස්සේ මේක ආරංචි වෙනවා දෙවියන් වහන්සේගේ දාසයාට දිවස්වරයාට. ඔය කතා කරලා ඔහුට කියනවා මේ නාමන්ට කියනවා ඔබ ආවේ මං ගාවට නෙමෙයි. ඔබ ආවේ දෙවියන් ගාවට. දෙවියන් මට කියනවා ඔබට ගිහිල්ලා ඒ සුද්ධ වූ වතුර තිබෙනා වූ යෝර්දාන් ගඟේ හත්වරක් ගිලෙන්න. නාමන්ට කේන්ති යනවා. සිරියාවේ ඕන තරම් ගංගාවල් තියෙනවා. ඇයි මම මේ ගඟේ ගිලෙන්නේ? නැහැ. මේ මම කියන්නේ දෙවියන් කියන එක. ප්‍රේමවන්තයින් අපේ ජීවිතේට දෙවියන් විවිධ ආකාරයෙන් කතා කරනවා. ඒ අතරින් මේ දිවසිවර කතා කිරීම ප්‍රොෆෙසි කියන එක, ප්‍රොෆෙසයින් කියන එක ඉතාමත් වැදගත්. ඒක අපේ හදවත් වලට පුද්ගලිකව දැනෙන්න පුළුවන්, විවිධ පුද්ගලයන් මගින් කතා කරන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ ලෝකේ මාපු දෙවි කෙනෙක්, අපේ හිමිකාර දෙවි කෙනෙක් කියනවා කියලා දැනෙනකොට තමයි ඒක සත්‍ය නිර්ණායක බවට පත් වෙන්නේ. ඔහු යනවා, ඔහු ගිලෙනවා, ඔහු සුවපත් වෙනවා. සුවපත් වුණාට පස්සේ ඔහු ඊටාම ප්‍රීතිමත් වෙලා ඒ දෙවියන්ට Tamanගේ ජීවිතය බාර කරනවා. ඒ දෙවියන්ගේ මාර්ගයේ යන ඔහු කියනවා මට මේ ඒ ස්ථානෙන් පස් ටිකක් දෙන්න අරගෙන ගිහිල්ලා ඒ පස් ටික අතුරලා ඒ පොළොව මත ඉන්න මට අවසර දෙන්න. ප්‍රේමවන්තිනි අපේ ජීවිතයේ දේව භූමිය, දෙවියන් ස්පර්ශ කර ස්ථානයන් වලට ගෞරවය ලැබිලා තියෙන පසුබිමත් එක්ක. හැබැයි දෙවියන් අදහන්නේ නැතුව පස් වතුර තෙල් බුද පූජාවල්, දුම් පූජාවල්, ආලෝක පූජාවල් ඔක්කොම කරත් වැඩක් නැහැ. දෙවියන් අදහන්නේ නැත්නම් දෙවියන් අදහන එක ගැන අපිට කතා කරනවා. ගීතාවලිය පොතේ දෙවෙනි කොටස අපිට 42 වෙනි පරිච්ඡේදයේ පෙන්වා දෙනවා. 42 වෙනි පරිච්ඡේදයේ කියනවා මම දෙවියන් කොහෙද කියලා ඇහුවා. ඇයි දෙයනේ කියලා මම ඇහුවා. අපි ඔක්කොම අහන දෙයක්. රාත්‍රියේ නිදි නැතුව මම වේදනාවෙන් සිටියා. මම පල්ලියට ගිහිල්ලා පූජාවට ගිහිල්ලා ආගමික ස්ථානයට ගිහිල්ලා දෙයනේ කියලා කිව්වා. මගේ වේදනාව අඩුුන්නේ නැහැ. ගඟක් ගාවට ගිහිල්ලා නිසංසල පරිසරයක භාවනා කරලා ඇයි දෙයනේ මොකද වුනේ කියලා ඇහුවා. ඒත් මම නිහඬ වුණේ නැහැ. මම අධික මානසික පීඩනයෙන් වේදනාවෙන් බැලිලා මම දුක් විඳා. මට දෙවියන් හම්බුන්නේ නැහැ. මිනිසුන්ට දෙවියන් හොයන්න බොහෝ දේවල් කරනවා. නමුත් දෙවියන් හමු නොවීමේ අභාග්‍යයත් එක්ක ඉන්න අතරේ තමයි අපිට යේසුස් වහන්සේව අවශ්‍ය වෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට එන්නේ ලෝකෙ මෞංකාර දෙවියන් හැටියට. මේක ඇදහිල්ලක්. මේක විශ්වාසයක්. අන්න ඒ සම්බන්ධතාවයේ ගොඩ නැගෙන පුද්ගලයා ඒ සොයාගෙන යනවා. හැබැයි ගොඩක් වෙලාවට ලුක්තුමාගේ සුභාරංචිය 4 වෙනි පරිච්ඡේදයේ 24 ඉඳන් කියනවා. ගමේ ඉන්න දිවසිවරයා ගැන අපි දන්න අඳුරන දිවසිවරයා ගැන අපිට එච්චර ලොකු හැඟීමක්, දැනීමක්, ආදරයක්, බලාපොරොත්තුවක් නැහැ.
නාමන් කියන පුද්ගලයා සිරියාව කියන රටේ ඉඳන්ම ඊශ්‍රායල් දිවසිවරයා හොයාගෙන ඇවිල්ලා සුවය ලබනවා. ඒ වගේම එලියා වෙත කොච්චර ගමේ අය හිටියත් සුවය නොලබා බලය නොලබා ඒ වගේ වේදනාව ඉවත් කරගන්නේ නැතුව සීදොන් වල ඉන්න ස්ත්‍රියක් ඇවිල්ලා ඒ සුවය ලබනවා. ප්‍රේමවන්තයනි, අපිට පේන්නේ නැහැ අපි ළඟ ඉන්න ඒ දිවසිවරයා ගැන. යේසුස් වහන්සේව සම්බන්ධ කරන්න පුළුවන් කෙනා ගැන. නමුත් අපිට පේනවා බොහෝ රට රාජ්‍යයන් වලින් අපිට උදව් ඉල්ලන්න පුළුවන්. අපිට ස්පර්ශය දෙන්න පුළුවන්. දේව දාසීන් දේව වචනය ලැබමින් සතුට වෙනවා. අද කිතුණුවන්ගේ ජීවිතත් ඒ වගේ. ඔවුන් සම්ප්‍රදායික කිතුණුවන් බවට පත් වෙලා ඔවුන්ට තේරෙන්නේ නැහැ සැබෑ වූ දෙවියන්. ඔවුන් ආදරය කළ යුතු, ආදරය ලැබිය යුතු දෙවියන් කවුරුන්ද කියලා. නමුත් අන්‍ය ජාතිකයන්, විවිධ ආගමිකයන්, විවිධ රටවල් වලින්, විවිධ ස්ථාන වලින් ඇවිල්ලා ඒ දෙවියන් වහන්සේගේ මාලිගාවල් තියෙන පල්ලිවලට ගිහිල්ලා ඔවුන් ආශිර්වාද ලබනවා.